ඔයාට තියෙන්නේ ඩ්‍රයි ස්කින් එකක් නම් මාත් එක්ක එකතු වෙන්න මගේ ඊවිනිං ස්කින් කෙයාර් රුටීන් එක බලන්න. මම පාවිච්චි කරන්නේ කොරියන් ප්‍රොඩක්ට්ස්. ඉතින් මුලින්ම ස්කින් කෙයාර් පටන් ගන්න කලින් මම කරන්නේ මගේ මේ හෙඩ් බෑන්ඩ් එක දාගන්න එක. එතකොට මට ගොඩක් ලේසි ස්කින් කෙයාර් ඇප්ලයි කරගන්න. පළවෙනි ස්ටෙප් එක තමයි ක්ලෙන්ස් කරන එක. ඉතින් මම කලින් වීඩියෝ එකත් පෙන්නුවා මම උදේට යූස් කරන්නේත් මේ ක්ලෙන්ස් එක. COSRX brand එකේ triple hyaluronic moisturizing cleanser එක. මේක water based cleanser එකක්. ඒක ගොඩක් හොඳයි වගේ මේකප් ඒ වගේම අනිත් dirty ඉවත් කරගන්න. දෙවැනි ස්ටෙප් එක තමයි ටෝනර් එක. මම පාවිච්චි කරන්නේ TIA brand එකේ milk skin toner එක. මේ ටෝනර් එක ඇත්තට මම පාවිච්චි කරන් යන ටික දවසක් වෙනවා. මේක milk වගේ texture එකක් තමයි තියෙන්නේ. මම කලින් වීඩියෝ එකේදීත් ගොඩක් describe කරා මේක ගැන. ඉතින් මම evening skin care routine එකටත් පාවිච්චි කරන්නේ මම උදේට පාවිච්චි කරන ටෝනර් එකම තමයි. මේක ඇත්තටම නිකන් සෙරමික් වගේ ලුක් එකක් එනවා පාවිච්චි කරාට පස්සේ. ඔයාලට දැන් මේක බැලුවට පස්සේ බලා ගන්න පුළුවන් කොහොමද මගේ ස්කින් එක තියෙන්නේ කියලා. ඉතින් හරිම hydrating ඒ වගේම moisturizing product එකක් තමයි මේ TIA එකේ milk skin toner එක කියන්නේ. ඔයාලට dry skin එකක් නම් තියෙන්නේ මේක ගොඩක් හොඳ product එකක්. ස්ටෙප් එක තමයි ස්නේල් මේසන් එක. එහෙම නැත්නම් ඔයා සීරම් එකක් යූස් කරනවා නම් මේ වෙලාවට තමයි ඔයා සීරම් එක යූස් කරන්න ඕනේ. ඉතින් මම නම් ආසයි ස්නේල් මේසන් එක යූස් කරන්න රැට. මොකද ස්කින් ටෙක්ස්චර් එකක් ඒ වගේ නැත්නම් බම්පි ස්කින් එකක් වලට තියෙනවා නම් ස්නේල් මේසන් එක යූස් කරාම ගොඩක් හොඳ රිසල්ට් එකක් ලබා ගන්න පුළුවන් ඔයාලට. ඔයාලට පේන ඇති ඒක අර නිකන් ස්නේල් ස්ලයිම් වගේ තමයි තියෙන්නේ. ඒත් ඒක ගොඩක් හොඳ රිසල්ට්ස් එන ප්‍රොඩක්ට් එකක්. ඔයාලා try කරලා බලන්න. මගේ ස්කින් එකට ගෑවට පස්සෙත් ඔයාලට පේයි නිකන් හරිම ග්ලාසි ලුක් එකක් එනවා කියලා. ඉතින් try කරලා නැත්නම් ස්නේල් මේසන් එක අනිවාර්යෙන්ම try කරන්න ඕන ප්‍රොඩක්ට් එකක්. අනිතික ඔයාලා ගාගන්න හැම ප්‍රොඩක්ට් එකම මතක ඇතුව ඔයාගේ නෙක් ඒරියා එකටත් ඇප්ලයි කරගන්න. මොකද මූණට විතරක් ගාලා වැඩක් නැහැනේ. නෙක් ඒරියා එකත් ගොඩක් ඉම්පෝටන්ට්. ඊළඟට මම මේ යූස් කරන්නේ ස්පෙෂල් ප්‍රොඩක්ට් එකක්. මේක ජැපනීස් ප්‍රොඩක්ට් එකක්. මේකේ නම හබා ඔයිල්. ස්ක්වාලින් කියන බ්‍රෑන්ඩ් එකෙන් තමයි මේක කරන්නේ. හබා ඔයිල් කියන එක ඇත්තටම යූත්ෆුල් ස්කින් එකට ගොඩක් ඉම්පෝටන්ට් දෙයක් කියලා තමයි ඒගොල්ලන් මට කිව්වේ. නයිට් ටයිම් වලට විතරයි මේක යූස් කරන්න පුළුවන්. ගාගෙන එළිය යන්න හොඳ නැහැ. මේක සන් එක්ස්පෝෂර් එකක් නැති තැනක තියන්නත් ඕනේ. ඒ වගේම රෑට විතරයි ඔයාලට මේක යූස් කරගන්න පුළුවන්. මේක ඇත්තටම ඔයිල් එකක්. ඔයාලට පේනවා ඇති ඒකේ තියෙන විදිහ. ඒක හැබැයි ගෑවහම හරිම ලයිට් වේට්. හැබැයි ස්කින් එකට හොඳට ඇබ්සෝබ් වෙනවා. ඒ වගේම ඇත්තටම යාලා කියනවා වගේම යූත්ෆුල් ලුක් එකක් එනවා ස්කින් එකට ඒක ඇප්ලයි කරාට පස්සේ. කරන්න නැතුව මගේ channel එකට subscribe කරලා මේ වීඩියෝ එකට කැමති නම් like එකකුත් දාන්න. ඊළඟ එක තමයි collagen jelly cream එක. ඔයාලා දකින්න ඇති මම මේක unbox කරන දවසෙත් පෙන්නුවා. මේකේ texture එක නිකන් jelly එකක් වගේ. ඔය නිකන් කන jelly එකක් මූණේ ගන්නවා වගේ තමයි දැනෙන්නේ ඇත්තටම. ඒක බැලුවම පේනවා නිකන් රතු පාට strawberry jelly එකක් වගේ පේන්නේ. ඉතින් මේක ගොඩාක් hydrating product එකක්. මේකෙන් ඇත්තටම චුට්ටයි ගන්න ඕනේ. ඒක ගෑවහම නිකන් ගොඩාක් sticky වගේ ගතියක් එනවා. හැබැයි ඒක මාරම hydrating product එකක්. Medicube එකේ තියෙන හොඳම product එකක් කියලා කිව්වොත් හරි. අනිත් එක Medicube කියන්නේ ටිකක් ළඟදී famous වෙච්ච brand එකක්. එයාලගේ ගොඩක් දේවල් තියෙනවා අලුතෙන් මාකට් එකට ඇවිල්ලා. ඉතින් මේ jelly cream එක තමයි මම දැනට නම් try කරලා තියෙන්නේ. ඒක ගොඩාක් හොඳ product එකක් ඇත්තටම. අනිත් එක මේක
මං උදේට ගා ගන්න නම් කැමති නැහැ මොකද මේක ටිකක් තික් වැඩි මට උදේට යූස් කරන්න. ඒ නිසා තමයි මම මේක ඉවිනිං ස්කින් කෙයාර් රූටින් එකට ඇඩ් කරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලත් ගන්නවා නම් ඇත්තටම මේකප් දාන කෙනෙක් නම් මෝර්නිං ස්කින් කෙයාර් රූටින් එකට මේක යූස් කරන්න ටිකක් අමාරුයි. ඉවිනිං ස්කින් කෙයාර් රූටින් එකට ඔයා මේක ඇඩ් කරගන්න. දැන් ඔයාලට පේනවා ඇති මගේ ස්කින් එක ඇත්තටම ග්ලාස් ස්කින් එකක් වගේ ෂයින් වෙන විදිහ. ඉතින් මේ ප්‍රොඩක්ට් එකෙන් ඇත්තටම අර තියෙනවා නිකන් හරිම හයිඩ්‍රේටින් ඉෆෙක්ට් එකක්. ඊළඟ එක තමයි බ්‍රයිට්නින් ස්ලීපින් මාස්ක් එක. මම මේ යූස් කරන්නේ වයිටමින් C's තියෙන ස්ලීපින් මාස්ක් එකක්. ඕක බැලුවම ඔයාලට පේනවා ඇතුලේ තියෙන එකේ ටෙක්ස්චර් එක. ඒක ඇත්තටම සිට්‍රසි සුවඳක් තමයි තියෙන්නේ. මම හරිම ආසයි ඒ සුවඳට. මේකත් ෆේමස් බ්‍රෑන්ඩ් එකක් Som by Me කියන බ්‍රෑන්ඩ් එක. මේකේ දැන් පොඩ්ඩක් මගේ එක මේක ටික දවසක් යනවා යූස් කරන්න පටන් අරගෙන ඒක ටිකක් අර ක්‍රීමි වගේ ටෙක්ස්චර් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේක රැට ඔයාලා ඇප්ලයි කරගෙන නිදා ගන්න. මේක ෂීට් මාස්ක් එකක් වගේ දෙයක්. හැබැයි මේක ෂීට් මාස්ක් එකේ තියෙන්නේ සාමාන්‍යයෙන් ටෝනර් සීරම් වගේ දේවල්නේ. මේක වෙනමම ප්‍රොඩක්ට් එකක්. ස්ලීපින් මාස්ක් එකක් විදිහට යූස් කරන්න පුළුවන්. ගොඩක් වයිටමින් C ප්‍රොඩක්ට්ස් රැට යූස් කරන්න කියලා කියනවා. මොකද සන් එක්ස්පෝෂර් එකෙන් ඒක ඇතුලේ තියෙන දේවල් බ්‍රේක් ඩවුන් වෙන නිසා. ඉතින් ඔයාලා මේ ප්‍රොඩක්ට් එක යූස් කරනවා නම් අනිවාර්යෙන්ම රැට යූස් කරන්න. අන්තිම ස්ටෙප් එක තමයි මගේ ලිප් මාස්ක් එක. ඉතින් මම කලින් වීඩියෝස් වලදීත් පෙන්වලාට මගේ ලෑනියේජ් ලිප් මාස්ක් එක මම බෙරි ෆ්ලේවර් එකෙන් තමයි අරගෙන තියෙන්නේ. ඒක හරිම ෂෝ ප්‍රොඩක්ට් එකක්. ඇත්තටම මේක ගෑවට පස්සේ ලිප්ස් ගොඩක් හයිඩ්‍රේට් වෙනවා. මම ගොඩක් කැමති රැට ගාලා නිදා ගන්න. එතකොට උදේ වෙද්දී ලිප්ස් ගොඩක් හයිඩ්‍රේට් වෙලා ඒ වගේම වල ලිප්ස්ටික් එකක් වුණත් ගෑවහම ලස්සනට තියෙනවා. නිකන් ලිප්ස් ෆ්ලේකි වගේ වෙන්නේ නැතුව ගොඩක් ලස්සනට තියෙනවා. මේ ලිප් මාස්ක් එක ගාලා රැට නිදා ගත්තම. ඔයාලගේ ස්කින් කෙයාර් රූටින් එකටත් අනිවාර්යයෙන්ම ලිප් මාස්ක් එකක් එහෙම නැත්නම් ලිප් බාම් එකක් ඇඩ් කරගන්න. හරි. දැන් මගේ ස්කින් කෙයාර් රූටින් එක ඉවරයි. ඔයාලට පේනව නේද මගේ ස්කින් එකේ ග්ලෝවිං ලුක් එක? ඉතින් ඔයාලට කැමති නම් මේ වගේ වීඩියෝස් හැමදාම බලන්න. මගේ channel එකට subscribe කරන්න.